සර්වජන බලයේ මන්ත්‍රීතුමා මේ බේරා ගැනීමට තියෙන ව්‍යසනයක් මේ 12 වෙනිදා ඉඳලා දැනුවත් කරලා තියෙනවා කියලා කතාවක් ගත්තා. මං කියන්නේ මහත්තයෝ අඩුම ගානේ එන්නට කලින් මේ වෙච්ච දේවල් ටික අධ්‍යයනය කරලා ඉන්න. නැත්තම් මේක හරි විකාරයක් නේ. දැන් 12 වෙනිදා වෙච්ච එකද මොකද්ද 18 මොකද්ද උනේ? ඒ ගැන මං හිතන්නේ ඊයේම දෙරණ මාධ්‍ය ආයතනයේම නලින්ද ජයතිස්ස සහෝදරයා පැහැදිලි කරා. A to Z වෙච්ච දේ උනේ මොකද්ද? 12 කියපු කතාව මොකද්ද? 18 කිව්වේ මොකද්ද? 23 කිව්වේ මොකද්ද? 25 කිව්වේ මොකද්ද? 27 කිව්වේ මොකද්ද? 30 කිව්වේ මොකද්ද කියලා. ඔය සමහර ආයතන තියෙනවා මේ අල්ලේ පැලවෙන බොරුනේ කියන්නේ. දැන් එක වතාවක් වාර්තාවක් කියනවා 25 වතාවක් දැනුවත් කර තිබේ. කවද ඉඳලා කවදද? මොකක්වත් නැහැ. කවුරු කොහොමකවත් 25 වතාවක් දැනුවත් කරලා තියෙනවා. ඒතකොට මීනින් එකක් හදනවා 25 වතාවක් කියලාත් කරේ නැහැ කියලා. හැබැයි 25 වතාවක් කියලා තියෙනවා. යටින් පොඩි මේකෙන් තියෙන 27 වෙනිදා සිට 30 වෙනිදා දක්වා. මං කියන්නේ ඇත්තට මහත්ව මෙහෙම ඕක දැන් ආයි හොද මඩේ දාන්න වැඩක් නැහැ. මෙතුමා මේක මාධ්‍ය ආයතනයක් විදියට මේ ප්‍රශ්නෙට හොඳට මුහුණ දීපු ආයතනයක්. මම කියන්නේ කිසිම ආකාරයක අපිට මේ රටේ මහ ජනතාව වෙනුවෙන් මේ මහ ජනතාව මුහුණ දෙන අනතුරක් වෙනුවෙන් ආයි පස්සට යන්න දෙයක් තිබුණේ නැහැ අපිට. මොකද අපේ මොකක්වත් ආරක්ෂා කරගන්න අපිට ජනතාවගේ දෙයක් බිල්ලට දෙන්න දෙයක්වත් තිබුණේ නැහැ. ඒ කියන්නේ දැනුවත් වෙච්ච පළවෙනි මොහොතේම ක්‍රියාත්මක වෙච්ච මිනිස්සු අපි 25 වෙනිදා තමයි යන්තම් හවස 5:30ට එන ඇලර්ට් එකකින් පස්සේ 26 වෙනිදා වෙනකොට මම ගාල්ල දිස්ත්‍රික්කේ අපේ දිස්ත්‍රික් ලේකම්තුමා මැදිහත් වෙලා අපි ගින්ගඟ ගලයි කියලා හිතන තැන් වලට බෝට්ටු පවා යවුවා. එහෙමත් මැදිහත් වෙලා තියෙනවා රටේ. ඉතින් මේ දකුණට වැස්ස අපිට වැස්සේ නෑ එහෙම වැස්සා. අපිට 26ට කලින් වැස්සා 26න් පස්සේ අපිට වැස්සේ අඩුයි. ඉතින් මම මේ කියන්නේ මේ ඒ මුළු කතාවම අහෝසි දැන් ඒක ඉවරයි. හැබැයි මෙතන තියෙන එකක් පීඩාවන් කීපයක් තියෙනවා ජන සමාජයට. එකක් තමයි මේ ගම් වතුර සහ නායෑම. දැන් මේ ගම් වතුරයි නායෑමේ පටලවපු එකක් තියෙනවනේ මෙතන. දැන් මෙච්චර නායෑම ප්‍රමාණයක් නිසා තමයි ජීවිත අනතුරු මේ ඔක්කොම උනේ. ඒක නිසා මේ ගම් වතුර ගැන දැනුවත් කරායි නායෑම ගැන දැනුවත් කිරීම කියන්නේ දෙකක්. මේ ඔක්කොම පටලවලා කතා කරන්න බෑ මහත්තුරු. ඔය ස්වභාවික ව්‍යසනයට වඩා නරකයි මානසිකව දීපු ප්‍රහාරය. මේ වෙලාවේ මේ සමාජයට ඒක නරක එකක්. මුළු සමාජයක් ගැටලුවකට මැදිහත් වුණාට පස්සේ ඒ මුළු සමාජයටම හේතු ගන්නන්න හදනවා හොඳටම එවිඩන්ස් තියෙද්දි. මේක මේ දැනගත්තේ 25 හරි 26 හරි. ඒ මොහොතේ ඉඳලා මැදිහත් වෙන ආණ්ඩුව මිනිස් සමාජයකත් ස්වභාවයක් තියෙනවා. ওই නායන එක තැනක් ගැන කිව්වත් ලේසියෙන් අයින් වෙන්නේ නැහැ. මීරිය බෙද්ද නායක ගියා මීට කලින්. එමුනේ කුණු කඳුත් නායක ගියපු රටක් මේක. කවදාවත් කලින් දැනගත්තා කිව්වත් සමහර ජනතාව අයින් වෙන්නේ නැහැ. මම ගාල්ල දිස්ත්‍රික්කේ ඔය 26 වෙනිදා වෙනකොට තැන් 3කට ඒ ආසන්නම දවසක කරපු සම්බන්ධීකරණ කමිටු පණිවිඩයකුත් ඇති පොලිසිය දාලා හරි අයින් කරන්න කියලා. මොකද ඒත් යන්නේ කලිනුත් නාය ගියපු තැන. ඒත් ඉන්නවා යන්නේ මිනිස් සමාජයක ඇටි. ඒ නිසා මේක කරන්න පුළුවන්ද බැරිද? ඒක ගැඹුරින් කරන්න ඕන සාකච්ඡාවක්.